ඔව් අපි දැන් තරණය කරන්නේ මීට අපි මාස 10කට පමණ පෙර සිරිපා අඩවියක් නිර්මාණය කරා. ඒ කන්දයි අපි තරණය කරන්නේ. දැන් මේ වල් බිහි වෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තටම අපි නිර්මාණය කරද්දී එහි පඩිපෙළ නිර්මාණය කරන ලද පුවක් කොට ශේෂ වී තියෙනවා. අපි මේ මාර්ග දිගේ ඉතාමත් අසීරුව ඉදිරියට ඇදෙනවා. මේ ඔබට දිස්සන්නේ අපි නිර්මාණය කරන ලද අත්වැටවල් වල කණු. ඉතාමත් දුෂ්කර මාර්ගයක්. මේ මාර්ගයේ වල් බිහි වෙමින් පවතින අදට හරිම දුෂ්කර මාර්ගයක්. අපි මෙම ස්ථානයේ තමයි සමන් දේව ප්‍රතිමාව ඉදි කරන ලද්දේ. මෙම ස්ථානයේ මෙම ස්ථානයේ අපි සමන් දේව ප්‍රතිමාව ඉදි කරන ලැබුවා. ඔබට පේනවා ඇති හිතාන ලස්සන පරිසරය ඈතින් දිස්සනවා නැදුම්ගොල්ල යොවුන් සේනාංකය. විවිධ වෙල්ලුගම්පල ග්‍රාමයත් නැදුම්ගොල්ල අවුට ප්‍රදේශයක් දිස්සෙනවා. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තැන්පත් කරපු ස්ථානයටයි ගමන් කරන්නේ. ඒකත් තවත් දුෂ්කර මාර්ගයක්. ගල් පඩිපෙළවල් අපි ඉදි කරන ලද අත්වැටවල් වල නෂ්ටාවශේෂ ඔබට දැක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවයි. අපේ චුන්ටි යෝනිත් ගමනට මා එක්ක එකතු වෙනවා. අපි නිර්මාණය කරන ලද මහගිරි දබේ තමයි අපි දැන් තරණය කිරීමට සැරසෙන්නේ. අපි ඒ වෙද්දින අපි පුවක් ලී මගින් පඩිපෙළවල් සාදා නිමවා තිබුණා. හරි අසීරු මාර්ගයක්. අද වර්ෂානිකා ටිකක් ලිස්සන සුළු මාර්ගයක්. ඒක යන්නත් හරි අමාරුයි. ලිස්සන සුළුයි. අපි මහගිරි දඹේ නිර්මාණය කර තිබ්බේ මේ ස්ථානයේ. සුන්දර පරිසරයක්. වටපිටාව ඔබට දැක ගන්න පුළුවන්. අපි එවකට පොල් කොට මගින් පුවක් කොට ආදී අත්වැටවල් සකස් කර
යකඩ බටේ යොදාගෙන අත්‍යවශ්‍ය සකස් කර නිර්මාණය කර තිබ්බා. ඔබට දිස්සනවා ඇත ලස්සන පරිසරය. අපි මෙම ස්ථානය තමයි සිරිපතුල තැන්පත් කර තිබ්බේ. මේ ස්ථානයේ මණ්ඩපය සකසා සිරිපතුල අපි තැන්පත් කරනු ලැබුවා. ඔබට පේනවා ඇත වටපිටාව. සුන්දර වටපිටාව. මණ්ඩාවල් ප්‍රදේශයක්. ලොකු උලම් පාරක් මේ ස්ථානයේ හමායනවා. Ko? Au. May punji doonit mat.